හෙලෝ ගයිස් මොකද වෙන්නේ? ඔන්න අද ඇවිල්ලා තියෙන ටෙච් ඉන්ට්‍රෝ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එකත් සමගින්. මුලින්ම ඔයගොල්ලෝ Play Store එකට යන්න. ඊට පස්සේ search icon එක උඩ ක්ලික් කරලා ඒක iPhone 27 launcher 27 කියලා search කරගන්න. ඊට පස්සේ ඒකේ තියෙන OS 27යි launcher golden gate කියන එක download කරගන්න. මගේ download කරලා තියෙන නිසා මෙහෙම එකක් තමයි ලැබෙන්නේ. ඒක download කරලා ඉවර වෙලා ඒ app එක open කරගන්න. open වෙන්න නම් ටිකක් වෙලා යනවා. එච්චරම වෙලා නැහැ, විනාඩියක් විතර තමයි. ඊට පස්සේ ඔයාගේ ලැන්ග්වේජ් එක උඩ ක්ලික් කරලා ඔයාට කැමති ඔයා දන්න භාෂාවක් උඩ ක්ලික් කරලා හරිය ඔබන්න. ඔන්න මේ ඔතන තියෙන මේ next button එක ඊට පස්සේ set get start කියන button එක උඩ ක්ලික් කරගන්න. ඕකේ තියෙන features ටික. දැන් කැමති wallpaper එකක් දාගන්න. මම ඒගොල්ලන්ට හැම wallpaper එකක්ම පෙන්නුවා. මම නම් දාගන්නේ මේක. ඔයා මේ subscription mode එක දාගන්න කැමති නම් ඒක දාගන්න. එතකොට වැඩිපුර features ගානක් එකතු වෙනවා. මං ඉතින් එහෙම කරන්නේ නැහැ. ඕනි පටන් ගද්දිම hello කියලා වැටෙනවා. ඊට පස්සේ optimize වෙනවා දැන් ෆෝන් එක අලුතෙන්ම. ඔක ටිකක් වෙලා හමුනම ඔන්න දිනනවා. ඊට පස්සේ ඔයා එක default launcher එක විදිහට හදා ගන්නවා. ඒ set as default කියන එක ඔබලා එතනින් ඔයා download කරපු app එකේ උඩ ටික් එක දාගන්න. ඊට පස්සේ එක permission ඉල්ලන ඒවත් දෙන්න. ඔන්න දැන් අපේ ෆෝන් එක iPhone එකක් වගේමයි. කිසිම වෙනසක් නැහැ. ඔයාලට පේනවා ඇතිනේ. battery life ඊට පස්සේ ආය සමහර icon වෙනස් වෙලා තියෙනවා. ඔයාලට තව වෙනස් කරන්න එක ආයි ඔය app එක උඩ ක්ලික් කරාම settings හදන්නත් පුළුවන් තව අලුතෙන්. ඔන්න දැන් අපි බලමු මේ app එකට ගිහිල්ලා කොහොමද මේ ඒකේ අර app settings ඒව කොහොමද කියලා. මුලින්ම තියෙනවා change default launcher කියලා. ඒකේ වෙන දේ ඔයගොල්ලෝ දන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ අකුරු size පොඩි කරලා app එකේ size එක ලොකු කරන්න පුළුවන්. උඩ ටික් වලින් එච්චර දෙයක් වෙන්නේ සාමාන්‍යයෙන්. ඔයාට පුළුවන් ඒක 100ටම තියන්න නැත්තම් නිකන් ඒක සෙට් නැහැ. ඉතින් ඔයගොල්ලෝ කැමති නම් දාගන්න. ආතල්ලයක් නම් ගන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ screen guild කියන එක. ඒකේ පුළුවන් ඔයාට 4 ඒ කියන්නේ app තියෙන ප්‍රමාණය ලොකු කරගන්න. ඊට තියෙන translation effect කියන එක. ඒ කියන්නේ අපි දැන් එක පැත්තකින් අනිත් පැත්තට යද්දි ඒකේ වෙන ආකාරයේ ඒකේ animation එකක් දාගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඊට පස්සේ තියෙන්නේ app library කියලා එකක්. ඒකේ පුළුවන් ඔයගොල්ලන්ට ටිකක් load වෙන්න වෙලා යනවා. ඊට පස්සේ app අර මේ folder එකක් වගේ හදලා එතකොට එතෙන්ට app ගොඩක් දාන්න පුළුවන් එක folder එකකින්. එතකොට ඉඩ ඉතුරු වෙනවා. ඊට පස්සේ app animation කියන එකේ app එකට යද්දී එන animation එක නැති කරන්නත් පුළුවන් ඔයගොල්ලන්ට. ඊළඟට තියෙන්නේ notification access එක. ඔයාලට පුළුවන් OS launcher එකේ notification access කරන්න. ඊට පස්සේ තියෙන්නේ change app icon කියන එක. කියන්නේ ඔයාලට කැමති ඔයා gallery එකේ තියෙන කැමති ෆොටෝ එකක් දාගන්න හැකි. දැන් මම album එකට මේ මගේ gallery එකේ තියෙන ෆොටෝ එකක් දාගන්නවා. අදින් මගේ YouTube channel එකේ ලාංඡනය තමයි මම දාගන්නේ. ඊට පස්සේ ඒකේ size ඒවා හදලා අර පුළුවන් ඒක album එකට දාගන්න. මම තාම ටිකකින් පෙන්නන්න ඔක්කොම බලලා ඉවර වෙලා මේ ඒක කොහොමද වැඩ කරලා තියෙන්නේ කියලා. ඊට පස්සේ hide app ඔයාගේ lock screen password එක දීලා app ටික කැමති app ටික hide කරගන්න හැකි.
ඔන්න මම දැන් පෙන්වන්න හදන ඇල්බම් එක. ඔය තියෙන ඇල්බම් එක. ඒක මගේ YouTube channel එකේ ලාංඡනීය විදිහට දැන් හදලා තියෙන. ඒ කියන්නේ අපිට කැමති ෆොටෝ එක අයිකන් එක ඔයාගේ මූණේ ෆොටෝ එකක් කැමති එකක් දාන්න පුළුවන්. ඔය බලන්න හැමදේම හරියට තියෙනවා. ඊට පස්සේ මේ දැන් අපි ඇප් එක ගැන සම්පූර්ණයෙන් කතා කරලා ඉවරයි. තව දේවල් තියෙනවනේ යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලට පුළුවන් දැන් මේක නැති කරගන්න ඩිෆෝල්ට් launcher එකේ සිස්ටම් එකට හැදුවොත් මේ අර මේ wallpaper එක අරින්න අනිත් මේ අර ඇප් ටික සාමාන්‍ය අතට හැරෙනවා. තව ක්‍රමයක් පුළුවන් ඔයාගේ ඇප් එක තියෙන්නේ දැන් ඇප් එක තියෙන තැනට ගිහිල්ලා ඒක ඩිලීට් කරන්න පුළුවන්. එතකොටත් ඕක කොහොමමයි වෙන්නේ. එහෙනම් guys මොකද හිතෙන්නේ මේ වීඩියෝ ගැන? වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න.